කොබ්බෑකඩුව විජය විමලරත්න රියාඩ්මිනල් ජයමහා කර්නල් ස්ටීවන් කර්නල් පලිපාත කර්නල් ආරියරත්න ලුතිනන්ට් කර්නල් අල්විස් ලුතිනන්ට් කර්නල් ලංකාතිලක. ඔන්න අද උඹලට අපිට හුස්ම ගන්න මේ රට බේරලා දුන්න වීරෝදාර සෙම්පතියන්ගේ ස්මාරකයක් බලන්න යන්නේ මේ ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකය. ඉතින් අද අපිට මේ වගේ රටක් නිදහසේ භුක්ති විඳින්න උරුම වුණේ මේ වීරෝදාර සෙම්පතියන්ගේ කැපකිරීම ජීවිත පරිත්‍යාගය නිසා. ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව මහත්මයා 1940 ජූලි 27 වෙනිදා තමයි උපත ලබන්නේ මහනුවර ගුණෑපාන බමුණුගම වලව්වේ. ඉතින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබනවා. රග්බි, ක්‍රිකට්, හොකි ක්‍රීඩාවලට දක්ෂතා දක්වනවා වගේම ක්‍රීඩාවේ සාමාජිකයෝ ලෙසද ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්මයා කටයුතු කරනවා. අපි යමු එහෙනම් මේ අපේ හද ගැස්ම තියෙන තැනට. ඉතින් මුලින්ම ආරාධනා කරනවා යාපනයේ සංචාරය කරන ඕගොල්ලෝ මේ අපේ ලක්මාතාව බේරා ගැනීමට ජීවිතයෙන් කැප කළ මේ රණවිරුවන්ගේ ස්මාරකය බලන්න එන්න කියලා. ඉතින් නාගදීපයට හැරෙන හන්දියම දකුණු පැත්තට තමා මේ ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකය පිහිටලා තියෙන්නේ. මේ අපිට පේන්නේ එදා 1992 8 වෙනි දින ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්මයා ගමන් කළ ජීප් රථ පිපිරීමට ලක්වීම පසු ඉතින් අරාලි තුඩුවේදී තමයි මේ බෝම්බ ප්‍රහාරය සිදු වුණේ. ඉතින් ඒ තියෙන සුන්බුන් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම එදා ජීවිතය කැප කරපු වීරෝදාර රණවිරුවන්ගේ ඡායා රූප ඇතුළත් ස්මාරකයක් තියෙනවා. පස්සේ ටික මේ ඉඳලා දිනවා. ඊට පස්සේ ආයෙ 2004 මේක කරලා අපේ හිතේ ඇඳිලා තියෙන ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් නාමය සදා අමරණීයයි. ඩෙන්සිල් කොබ්බෑකඩුව කියූ සැනින් අපිට සිහියට නැගෙන ඔහුගේ රුවක් තියෙනවා. ඒ රුව ඔබට මට කාටත් පොදුයි. ඉතින් අදටත් අභිරහසක් වෙච්ච මේ මරණය මෙම පිපිරීම සම්බන්ධයෙන් ඔයගොල්ලන්ටත් මොනවා හරි කියන්න ඇති. ඉතින් ආරාධනාවක් කරනවා මෙතෙන්ට එන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.